හායි ඉතින් කොහොමද? එතකොට මම අද කතා කරන්න යන්නේ ඩයට් එක ගැන. ඩයට් කරන එක අමාරුද? මට නම් හරි අමාරුයි. එතකොට ඩයට් එකක් කියන්නේ හැමතිස්සෙම ෆාස්ටින් ඉන්න එකම නෙවෙයි. එතකොට ඩයට් එකක් අපිට කරන්න පුළුවන්. ඩයට් එකක් කියන්නේ ඩයට් ප්ලෑන් එකකට යන්න පුළුවන් අපි වේල් තුනම කන ගමන්. හැබැයි හෙල්දි ඩයට් එකක්. ඒ කියන්නේ බැලන්ස් ඩයට් එකක් අපිට ගන්න පුළුවන්. එතකොට ඩයට් එකක් කරන්න ගත්තාම වෙන ප්‍රශ්න මොනවාද? එකක් තමයි ඩයට් එක කන්න බැරි එක. රස නැති එක. අනිත් එක තමයි ටිකක් කොස්ට් එක. කොස්ට් එක පොඩක් වැඩි ඩයට් ෆුඩ් වල. අනිත් එක තමයි අපිට හොයාගන්න නැති එක. එහෙනම් අපි ඩයට් එකකට යනවනම් අනිවාර්යයෙන් මේක කන්න පුළුවන් වෙන්න ඕනේ. ටිකක් කොස්ට් ඉෆෙක්ටිව් බජට් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕනේ. අනිත් එක අපිට හොයාගන්න තියෙන හදාගන්න පුළුවන් ලේසියෙන් හොයාගන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. එතකොට මේ තුන සහ ඊට හරිම වැදගත් දේ තමයි අපේ තියෙන මේ අපි කොහොම හරි මේක කරනවා කියලා අපේ තියෙන්න ඕන හිතේ ශක්තිය. එතකොට මේ ඔක්කොම තියෙනවා නම් අපිට සාමාන්‍යයෙන් කල්පවතින ඩයට් එකට යන්න පුළුවන්. මොකද අපි ගොඩක් අය ඩයට් කරනවා කියලා පටන් ගත්තාම සාමාන්‍යයෙන් සතියක් දෙකක් කරා ඊට පස්සේ නැහැ. ඩයට් එකක් එක දිගට කරගෙන යන්න නම් මේ ඒ කියන්නේ මේ දේවල් ටික තියෙනවා. එතකොට අපි කෑම හදන එක ගැන කොහොමත් අපි ඩයට් රෙසිපි දාන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවනේ. ඔයාලට තව ඕන තරම් හොයාගන්න දැන් තියෙනවා. ඊට පස්සේ අපි ඩයට් එක බජට් ෆ්‍රෙන්ඩ්ලි කරගන්නේ කොහොමද? ඒක දැන් ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට නම් හරි අමාරුයි මේ මොකද අර හොඳ දේවල් මේ හරි ගන්න. හැබැයි ඉතින් නරක දේවලුත් ගන්න. අනික ඔයාලට මෙහෙම හිතන්න පුළුවන් දැන් ඔයාලා හොඳට කෑවොත් හොඳ දේවල් කෑවොත් ඔයාලා ලෙඩ රෝග වලින් ඈත් වෙනවා. එතකොට ඒ කියන්නේ අපිට ලෙඩක් දුකක් හැදුනොත් අපිට යන වියදම අපි මේ වෙලාවේ කන්න අපි කියන වියදමට වඩා ගොඩාක් වැඩි. ඒක නිසා ඉතින් අපි මේ කරන්නේ අපේ අනාගතයට ඉතුරුව. ඊළඟට my husband සාමාන්‍යයෙන් දැන් ඔය පළතුරු එළවලු වර්ග ගත්තා. ඔය ගොඩක් සුපර් මාකට් වල එක එක ක්‍රෙඩිට් කාඩ් වලට ඩෙබිට් කාඩ් වලටත් තියෙනවා 25% ඩිස්කවුන්ට් එහෙම මේ ෆ්‍රෙෂ් ෆෘට්, වෙජිටබල්, ෆිෂ්, සීෆුඩ් සහ මීට් අයිටම් වලට. එතකොට අපි දෙන්න කරන්නේ සාමාන්‍යයෙන් අපි ගාව තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් බලලා ඒකට ඔෆර් එක තියෙන දවසට ගිහිල්ලා සතියකට ඇති වෙන්න පළතුරු, එළවලු සහ මස් මාළු ටික අරගෙන එන. ඊට පස්සේ අපි ෆ්‍රිජ් එකේ දාලා තියලා කොටස් වලට වෙන් කරලා ඒ සතියෙම කවර් කරනවා. දැන් සතියකට තියෙන පළතුරු ගෙනල්ලා එදාම දවසම කාලේ ඉවර කරත් අර චූටි කාලේ මේ චොක්ලට් බිස්කට් එකක් එහෙම හම්බුනාම කාගෙන යනවා වගේ. එතකොට ඉතින් ඊට වඩා බජට් එක දෙගුණ වෙනවා. ඒක නිසා අපි අර පිළිවෙලට ඒක සතියෙම කොහොම හරි කන්ට්‍රෝල් කරගන්න ඕන. ඒ විදිහට අපි කොහොම හරි අපිට අර අපි ඉස්සර කාපු නරක දේවල් වෙනුවට හොඳ දේවල් වලින් රිප්ලේස් කරන්න වෙනවා. ඊට පස්සේ අපි හොයන දේවල් ගන්න පුළුවන් වෙන්න ඕනේ කොහේ හරි ළඟ තැනක. දැන් අපි දෙන්න try කරා cottage cheese අපේ diet එකට එකතු කරගන්න. හැබැයි ඔයාලා විශ්වාස කරන්න රත්නපුරේ කොහෙවත් සුපර් මාකට් එකක අපිට හොයාගන්න බැරි වුණා cottage cheese. එතකොට අපේ හරි diet එක පස්සට යනවා. ඊට පස්සේ අපි ඒ වෙනුවට තීරණය කරා අපි හොයලා බලලා cottage cheese වෙනකොට අපිට ගන්න පුළුවන් හොඳ cheese එකක් මොකද්ද මෙහි තියෙන්නේ කියලා. දැන් processed cheese කන්න කොහොමත් හොඳ නෑනේ. එතකොට ඒ වෙනුවට කන්නත් පුළුවන් දෙයක් මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි පනීර් වලට cheese වල පනීර් වලට මාරු වෙනවා. මොකද cottage cheese හොයා හිටියන අදටත් අපි ඒක diet එකට add කරගන්නේ නැහැ. ඒ වගේ අර අපිට ළඟ තියෙන දෙයක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් අපිට කරන්න පුළුවන් පුංචි දේවල් තියෙනවනේ අපේ පුරුදු වෙනස් කරගන්න අපේ වෑන් සීනි කන එක. සීනි කන එක නම් හොඳම නැහැ. එතකොට අපිට පුළුවන් සීනි කන එක අඩු කරන්න. ඔයාලට පුළුවන් නම් සීනි කන එක නැත්තරම නැති කරන්න. ඒ කියන්නේ සීනි වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න කරන්න. ඒක හරි වැදගත්. ඊට පස්සේ එහෙම බැරි කෙනෙක් සාමාන්‍යයෙන් පෙන් රස රහස හැම්මෙන් ගන්න කෙනෙක් චුට්ටක් පාලනය කරන්න පුරුදු වෙන. චුට්ට නෙවෙයි ගොඩක් පාලනය කරන්න පුරුදු වෙන. ඔයාලා දන්නවද සීනි වැඩිපුර කද්දී අපේ පිම්පල්ස් එනවා, කැත වෙනවා. ඒක නිසා සීනි අඩු කරද්දී හැමත් නිරෝගී වෙනවා. ඊළඟට වතුර ගොඩක් බොන්න. ලේසි දෙයක්. ඔයාලා චුට්ටක් ගණන් හදලා බලන්න ඔයාලා දවසට කොච්චර වතුර ටිකක් බොනවද කියලා. සමහරක් වෙලාවට ලීටර් 2ක්වත් වෙන්නේ නැහැ. අවම ලීටර් 2ක්.
2ක් 3ක් වගේ අනිවාර්යයෙන්ම සාමාන්‍ය කෙනෙක් වකුගඩු රෝග නැති කෙනෙක් ඒ වගේ බොන්න ඕන. එතකොට මේ වගේ චූටි දේවල් වලින් ඔයාලගේ හම ඇඟ හැමදේම වෙනස් වෙන්න ගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් එක්ක හම්බෙමු. Thank you. Bye bye.